කිසිවෙකුට සමකරන හැකි ලංකාවේ විශාලතම ලැප්ටොප් එකතුව දැන් iMac එකේ අපෙන්. ඉතින් ඔබ අපි කවුරුත් දන්නවා දළදා මාලිගා වන්දනාව දැන් නිකන් මේක ආමි පොලිස් ගැටුමක් වගේ වෙලා තියෙනවා. හරිද? දැන් ඉස්සල්ලා වීඩියෝ එකක් ආවා අනවශ්‍ය විදිහට පොලිමට සෙනග ඔබන්න ගියපු ආමි එකේ නිලධාරියෙක්ට පොලිසියෙන් බැනලා එලවනවා. පොලිස් නිලධාරියෙක් මේ යනවා යන්නද මොකක්ද කියලා කට්ටි ඉස්සරහා බැනලා එලවනවා. ගෞරවයක් කියන එක නැති එක ගැන තමයි අපි කතා කරන්නේ එතන. හරිද? ඒ කියන්නේ මල්ලි ඔක කරන්න එපා මල්ලි. ඔබ දාන්න එපා බං. අපි කට්ටි ඉන්න ඕනේ බං. අන්න එහෙම එකක් කියලා පොඩ්ඩක් කිව්වනම් හරි. පොලිසිය කිසි රෙක්ස්පර්ට් එකක් නැහැ මිනිස්සුන්ට. දැන් අර වීඩියෝ එකෙන් දකින්නෙත් ඒක තමයි අපි. කිසි රෙක්ස්පර්ට් එකක් නැහැ මිනිස්සුන්ට. හරිද? ඉතින් අන්න ඒක තමයි අර ආවේගශීලීත්වය. මිනිස්සුන්ට කතා කරන්න දන්නේ. හොඳ ලොකු ඇමතිලාට දෙකන දුරට නැවෙනවා. හරිද? සාමාන්‍ය මිනිස්සු ඔයගේ ආමිකේ සෙබලෙන් අරෙන් මෙහෙන් අපි වගේ මිනිහෙක් අල්ලගත්තොත් අපිට තඩි බාලා එහෙමනේ පොලිසිය තියෙන්නේ. ඒකින්ද සමස්ත රටේ ජනතාව අර කැමැති නැති ගතියක් තියෙන පොලිසියට. අපි දන්නවා නුවරට අධික සෙනඟක් කියලා තියෙනවා. කුණු ගුහාවක් කියලා තියෙනවා. කුණු හැමතැනම තියෙනවා. අපි දැක්ක ඊ දවසේදී හැමතැනම ඡායාරූප දාලා තිබ්බා. ඇයි මේ අපිරිසුදු කරන්නේ කියලා. පොලිස් නිලධාරීනුත් මාර දුකක් විඳින්නේ මම දන්නවා. ඔය යුනිෆෝම් එක ගැන ගොඩක් දුක් විඳිනවා. හරිද? පොලිස් නිලධාරීන්ට අපි වරදක් කියන්නේ නැහැ. හරිද? අර හැදිච්ච විදිය සමාජයේ මතේ හැදිච්ච විදිය. හරිද? අන්න ඒක තමයි අර පොලිසියට හැදිච්ච සිස්ටම් එකක් තියෙනවනේ. මිනිස්සු අකමැති ඉස්සරින් නම්ම මිනිස්සු අර පොලිසිය කරන වැරදි වලට හැම තැනම පොලිසිය සම්බන්ධ කියලා ටීවී කියනවා, වරේ යනවා, මෙහෙ යනවා. ඔය දේශ බන්දුල ආරුම් මුන් එකතු වෙලා මේ පොලිස් පොතිලා හරිද හිටපු. ඉතින් ඒගොල්ලෝ මේගොල්ලෝ එකතු වෙලා කරපු දේවල් වලින් තමයි මිනිස්සුන්ට අර පොලිසිය කෙරෙහි කිසි කැමැත්තක් නැහැ. හරිද? පොලිසියට ආදරයක් හිතෙන්නේ. අර ඒ වගේ දෙයක් ඒගොල්ලෝම තමයි ඒක කරගෙන තියෙන්නේ. හරිද? ඉතින් රණවිරුව පොලිමට මිනිස්සුන්ව බස්සලා තියෙන එක වරදක්. ඒක ඇත්තටම වරදක්. පොලිමට මිනිස්සු බස්සලා තියෙනවා. ඒගොල්ලෝ අඳුර කට්ටිය මැදින් දානවා, හරෙන් දානවා, මෙහෙන් දානවා. ඉතින් එහෙම කරන ගමේ කවුරු හරි ආවන් පස්සේ දානවා. ඉතින් ඒක ඒ වගේ දෙයක් කරනවනේ. අනිවාර්යෙන් කරනවා. ඉතින් ඒක වරදක්. හරිද? ඉතින් ඒක තමයි මේ පෙන්ලා තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම ඔයාලට පේනවා ඇති මේ වීඩියෝ එක පුරා දැන් මේක මාධ්‍ය සංදර්ශනයක් බවට පත් වෙලා තියෙනවා. පොලිස් ස්වාමි මාධ්‍ය සංදර්ශනයක් බවට පත් වේවි කියලා තමයි මට බය තියෙන ඉස්සරහට. දැන් දළදා වන්දනාවනේ පොලිස් ස්වාමි මාධ්‍ය ප්‍රදර්ශනය. කවුද හොඳටම කරන්නේ කියලා ඔක එකක් තමයි මට නම් පේන්නේ. හරි. අපි බලමු ඉතින් ඔබටත් මේකට සිතන අදහස පහදින් දක්වන්න අමතක කරන්න එපා. ලැප්ටොප් පරිගණක MacBook මිලදී ගැනීම සඳහා අමතන්න 076 22 77 880